අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ මධ්‍යම බස් පාර්යන්තය මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණය සහ ශ්‍රම සහාය ඇතිව 2026 අප්‍රේල් 8 වන දින මහජනතාව සඳහා නැවත විවෘත කරා. මෙහි ප්‍රධාන විශේෂාංග තමයි ආසන්න වශයෙන් දෛනිකව මගින් 75,000ක් සහ බස් රථ 2,000ක් සේවය කිරීම සඳහා නිර්මාණය කරලා තියෙනවා. මෙහි ඇති බිම් මහල ප්‍රාථමික බස් පාර්යන්තය ලෙස ක්‍රියා කරනවා. පළමු මහල රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා වායු සමනය කරන ලද විවේක ස්ථාන, සාප්පු, නවීන සනීපාරක්ෂණ පහසුකම් සමග මගේ තොරතුරු මධ්‍යස්ථානයක් තියෙනවා. දෙවන මහල ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ කාර්යාලය, නවීන ශ්‍රවණාගාරයක් සහ පාසල් ළමුන් සඳහා කැප වූ නවාතැන් පහසුකම් තියෙනවා. මේ පරිශ්‍රය තුළ පුළුල් CCTV පද්ධතියක් පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මේ ව්‍යාපෘතියේ වියදම ආසන්න වශයෙන් රුපියල් මිලියන 424ක් වැය වෙලා තියෙනවා. ඉතින් මේ පරිශ්‍රය ආරක්ෂා කරගන්න අපි හැමෝගෙම වගකීමක් සහ යුතුයකමක් වෙනවා.